ඊළඟට ඔහිනන්ගේ මල් ඔයාලා ආසම කරන පුස්තකහනේ ආස්කානිකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. සුබ දර්ශනයක් යන්නේ ඉතින් කොහොමද වාට? සුබ දර්ශනයක් සවාලයක් මොනවද වෙන්නේ? අපේ අද අපි මොකද කරන්නේ? අද අපි හදන්නේ මේ වගේ ලස්සන දෙයක් හිතක් දෙකක්. ඉතින් අපිට මේ ලස්සන දෙයක් හිතක් හදන්න ඕන වෙනවා. ගම්, කතර, පල්පලක් ඒ වගේම ඔයාලා ආස කරන පාටවලේ ඒ පොත දෙකක්. ඉතින් මුලින්ම අපි මේ දෙයාගේ අඳේ හැඩේ අඳගෙන කපා ගමු. දැන් අපි මේක කපා ගමු. මේ විදිහට අතක හැඩයට කපා ගන්න ඕනේ. ඉතින් මම මෙතන පාට දෙකකින් ඒ වගේ හැඩ ටිකක් කපාගෙන තියෙනවා. ඉතින් අපි දැන් අලවන්න පටන් ගමු. ඉස්සෙල්ලාම අපි මේ එකක් අරගෙන එකක් කෑ එකකට ගම් ගාගෙන අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලව ගන්න. මෙන්න මේ වගේ ගම් දාගෙන අපි අලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි අනිත් පාටනුත් අරගෙන මෙන්න මේ විදිහට මැදින් ගම් සුට්ටක් දාගෙන විනාඩි 10ක් විතර අපි මේක වෙන්නට තියන්න ඕනේ. ඉතින් යන්නේ මේ දැන් මේක අලවලා ඉවරයි. ඒ නිසා අපි දැන් කන්දක හදාන්න පටන් ගන්න නේද? එහෙනම් අපි කන්දක අඳලා කපා ගමු. අපිට මෙයාගේ කන්දක හදන්න පොඩි සයිස් එකේ කන්දෙකුයි ලොකු කන්දෙකුයි ඕන වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා පොඩි කන්දක් කපා ගමු.